සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්නේ තෙල් පෝලිං වලට ගෙනාවු අලුත්ම විසඳුම. ඉතින් අද සිට ක්‍රියාත්මක වෙනවා මේ විසඳුම. ඉතින් සෑහෙන්න මේ විසඳුම හොඳයි කියලා මටත් හිතෙනවා. ඔයගොල්ලන්ටත් හිතෙයි මේ විසඳුම අනිවාර්යයෙන්ම හොඳයි කියලා. ඉතින් ඔත්තේ රටේ සෙට් තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට සම්පූර්ණයෙන්ම පැහැදිලි කරනවා විස්තරේ. ඒකට ඉස්සත් අහගෙන ඉන්න නැත්නම් කිසිම දෙයක් තේරෙන්නේ නැති ඒවාට මොකද්ද කිව්වේ කියන එක. ඉතින් මම හිමීට කියාගෙන යන්නම්. ඔයා අනිවාර්යයෙන්ම අහගෙන ඉන්න. ඉතින් ඔත්තේ සංඛ්‍යාව විතර මේ විදිහට මම දාන්න දිනවා 1 3 5 7 9 විදිහට. ඊගාට ඉරට්ටේ සංඛ්‍යාව විතර 0 2 4 6 8 කියලා මම මෙතනින් දාගෙන තිනවා. ඉතින් ඔත්තේ ඉරට්ටේ කියන්නේ මොකක්ද කියලා ඔයගොල්ලන්ට අමුතුවෙන් පැහැදිලි කරන්න දෙයක් නැහැ. ඉතින් ඒක ඔයගොල්ලෝ දන්නවා. ඊගාට මේ QR ගැටලු තියෙනවා තාම තියෙනවා නම් ඒක විසඳ ගන්න ක්‍රමයක් තියෙනවා. WhatsApp නම්බර් එකක් දීලා තියෙනවා රජ ආයතනයකින්. ඔයාලට පුළුවන් ඒකට WhatsApp කරලා ඉවරලා කෝල් එකක් හරි මෙසේජ් එකක් හරි දාලා ඒ විසඳුම ඔයාලට ලබා ගන්න පුළුවන් මේ QR code එක ගන්න ඕන. ඉතින් QR code එක කියන්නේ මොකක්ද කියන එක ඔයගොල්ලන්ට පොඩ්ඩක් පෙන්නනවා නම් මෙන්න මේ විදිහට. ඉතින් QR code එක කියන්නේ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ QR code එක. මේ තියෙන QR code එක මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට තෙල් ගහන්න ඕන අනිවාර්යෙන් QR code එකක් තියෙන්න ඕනේ මේ නීතියේදී. හරිද? ඉතින් ඊළඟට ඔයාලට පෙන්නන්න තියෙන්නේ මට ඒ කියන්නේ වාහනයක අංක තහඩුව ඇතුලේ මොකද්ද වෙන කේස් එක කියලා මම ඔයාලට පොඩ්ඩක් පෙන්නන්නම්. හරිද? ඉතින් මේ විදිහට අපි ගියාම වාහනේ අංක තඩුවාගේ වාහනේ අංක තඩුව මේක කියලා හිතන්නකෝ. ඉතින් මේකේ අන්තිම මේ අංක 4 තියෙනවනේ. ඉතින් මේකේ අන්තිම අංකේ තියෙනවනේ. අන්තිම අංකේ තමයි අංක 4. ඉතින් අංක 4 කියන්නේ ඉරට්ටේ සංඛ්‍යාවක්. හරිද? ඉතින් ඔයාලට මේක ගහන්න පුළුවන්. ඒ කියන්නේ මේ මාසේ ඉරට්ටේ දවසක තමයි ඔයාලට මේ අංක 4 තියෙන අංක තඩුවට මාසේ ඉරට්ටේ දවසක තමයි ඔයාලට තෙල් ගහන්න පුළුවන්. ඒ කියන්නේ ඔක්තේ දවස්වල ගහන්න බෑ. ඉතින් අද දවසකට අද 19 අද ඔයාලට තෙල් ගහන්න බෑ. 20 හෙට ගහන්න පුළුවන්. ඒ විදිහට තමයි යන්නේ. හරිද? ඉතින් ඔයාලට ඒක තේරෙන්නේ නැති කියලා මම හිතනවා. ඒක අපි යමු කැලෙන්ඩරේට පොඩ්ඩක්. හරිද? ඉතින් කැලෙන්ඩරේට ගියාම මෙන්න මේ විදිහට පෙබරවාරි දිනවා එතන දිනවා මාර්ච්. ඉතින් මේ මාසේ තමයි මාර්තු මාසේ. ඉතින් අද දිනේ 19 හරිද? ඉතින් අද ගහන්න පුළුවන් ඔත්තේ සංඛ්‍යාව තියෙන කට්ටියට විතරයි තෙල් ගහන්න පුළුවන්. ඉතින් මාසේ දිනේ ඔත්තේද ඉරට්ටේද කියලා අඳුර ගන්නත් ඕනි. ඔයාගේ වාහනේ නම්බර් ප්ලේට් එක ඔත්තේද ඉරට්ටේද කියලා ඔයා අඳුර ගන්නත් ඕනි. ඔයා QR code එක හදලා තියෙන්නත් ඕනි. ඉතින් ඔය තුනම කම්ප්ලීට් කෙනෙකුට තමයි තෙල් ගහන්න පුළුවන් ගිහිල්ලා සෙට් එකෙන්. හරිද? ඉතින් මේ වෙනකොට තෙල් ගහලා නැත්නම් ඔයගොල්ලෝ කවුරු හරි කෙනෙක් ඉන්නවනම් ඔයා තෙල් ගහලම නැත්නම් ඔයාට කියන්නේ ඔත්තේ රට්ට අදාළත් නැහැ, දවස් අදාළත් නැහැ ගිහිල්ලා තෙල් ගහන්න එන්න පුළුවන්. ඉතින් ඔයා QR code එක ස්කෑන් කරපු ගමන් පේනවා ඔයා තෙල් ගහලාද නැද්ද කියලා. ඉතින් ඒක බලලා ඔයාට තෙල් ටික ගහලා දෙනවා. ඉතින් ඒ chance එකක් දීලා තිනවා. ඉතින් ඇත්තටම හොඳයි මේ විදිහට යන විදිහට වැඩපිළිවෙල මේ විදිහට හොඳටම යනවනම් ඇත්තටම නියමයි. ඉතින් මෙච්චර ඔයගොල්ලන්ට කියා දෙන්න තියෙන්නේ. තවත් තේරෙන්නේ නැත්නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න තව වීඩියෝ එකක් ගේන්නම්. ඉතින් ඔයාලට සුබ දවසක්. ජය වේවා.